ඔන්න ඉතින් සැලුන්දී චොකලාත් එකේ දෙවැනි දවසටත් අපි ආවා. අපි බලමු අදත් ගොඩක් දේවල් තියෙනවා මෙතන ඔයාලට පෙන්නන්න. ඒ කියන්නේ අද තියෙන්නේ වෙනස්ම ඉවෙන්ට් වගේක්. ඉතින් ඔයාලට පුළුවන් මම ඔයාලට අද දවසේ කියලා දෙනවා ස්ටෙප් බයි ස්ටෙප්. ඒ වගේම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් වෙනදා වගේම Academy Chef YouTube channel එකෙන් මම chef මතුෂාන්. සැලුන්දී චොකලාත් එකේ දෙවෙනි දවස් මම ඔයාලට ඊයේ කතා කරා ඉවෙන්ට් එකේ ආරම්භක දවස. අද ඉතින් ඊයට වැඩි ඇත්තටම ගොඩාක් පාටිසිපේට් කරන අය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ගොඩාක් වෙනස් දේවල් දකින්න ලැබෙනවා. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්න යන්නේ අපේ ෆස්ට් ස්ටෙප් එක කියන්නේ ෆස්ට් ඉවෙන්ට් එක තමයි බෙස්ට් පේස්ට්‍රි පෙතිපුවා. පෙතිපුවා ගුවන් ගොඩක් අය අපේ ෂෙෆ්ලා දන්නවා. නමුත් පෙන්නන්න යන්නේ අපේ යං ෂෙෆ්ලාට ඒ වගේම බිගිනර්ස්ලාට ඒගොල්ලන්ට අයිඩියා එකක් ගන්න. පෙතිපුවා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ගොඩක් ෆේමස් විශේෂයෙන් කම්පිටිෂන් වල. ඉතින් ඔයාලට අයිඩියා එකක් ගන්න මොනවාද මේ පෙතිපුවා කියන්නේ, කොහොමද මේ පෙතිපුවා හදලා තියෙන්නේ, මොනවාද මේවා තියෙන ෂේප්නස්, මොනවාද මේවා කලර් කම්බිනේෂන්, ඒ වගේම තමයි මොනවාද මේවට අරන් තියෙන ටේස්ට් ෆ්ලේවර්ස් මොනවාද ඔයාලට දැන් බලන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට පෙන්නන්න යන්නේ මේකේ තියෙන බෙස්ට්ම ඉවෙන්ට් එකක්. ඒ තමයි ඔයාලට බලන්න පුළුවන් බෙස්ට් පෙන් අවුට් චොකලට්. මේක ඇවිල්ලා පේස්ට්‍රි කරන දරුවන්ට ගොඩක් වැදගත් වෙනවා. මොකද සාමාන්‍යයෙන් අපි ක්‍රොසන්ස් එකක්, ප්ලේන් ක්‍රොසන්ස් එකක්, චොකලට් ක්‍රොසන්ස් එකක් ගියාම එතනින් යාට ගියාට පස්සේ ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන් මේ වගේ කම්පිටිෂන් එකකට ආවට පස්සේ ඔයාලට ගොඩාක් දේවල් මෙන්න මේ වගේ දේවල්, ඒ කියන්නේ ඩිෆරන්ට් ෆ්ලේවර්, ඒ වගේම ඩිෆරන්ට් ෂේප්, ඒ වගේම ටෙක්ස්චර් එක, ක්‍රිස්පිනස් එක, මේ හැම දෙයක්ම එකිනෙකට වෙනස් වෙන විදිහට තමයි මේ අපේ පාටිසිපේට් කරපු අය දේවල් කරලා තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන්, අයිඩියා එකක් ගන්න පුළුවන්. මේවයි වෙනම රෙසිපීස් තියෙනවා. අර මම මුලින් කිව්වා වගේ ටේස්ටිං එකින් එකට වෙනස්. ඉතින් මේවා ඇත්තටම ඔයගොල්ලෝ බලන්න ඕන. මේවෙන් බලලා හොඳ අයිඩියා එකක් ගන්න ඕන. මොකද ඔයගොල්ලෝ කම්පිටිෂන් එකක් කරනවා නම් ඒ වගේ ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. විශේෂම දේ මේවා තියෙන ඩීටේල්ස්, ඒ වගේම තමයි ෆ්ලේවර්ස්, ඒ වගේම රෙසිපීස්. දැන් බලන්න ඔයගොල්ලෝ සාමාන්‍ය චොකලට් ක්‍රොසන්ස් එකක් ගත්තට පස්සේ ඒ වගේම තමයි මේ කම්පිටිෂන් එකට ආපු එකක්. මේ බලන්න මේකේ ලස්සන ෆිනිෂින් එක කොහමද, මේවා ටෙක්ස්චර් එක හැමදේම හොඳයි. ඒ වගේම තමයි මේවා weight එකක් තියෙනවා. දැන් අද කම්පිටිෂන් එකේ මේ ක්‍රොසන්ස් එකේ weight එක ඇවිල්ලා ග්‍රෑම් 40ත් 50ත් අතර. ඉතින් මේ හැම ක්‍රොසන්ස් එකක් ගත්තට පස්සේ equal weight එකක් තියෙන්නේ. ඒ වගේම different shape වුණාට බර එකයි. අන්න ඒ වගේ කම්පිටිෂන් වලට එනකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන, මේ ඩීටේල්ස් වලට යන්න ඕන, හරියට ගයිඩන්ස් ෆලෝ කරන්න ඕන. එහෙම නැති වුණොත් ඔයාලගේ ස්කෝර් එක අඩු වෙන්න පුළුවන්. දැන් මේ බලන්න මේවා යනකොට එක එක ෂේප් එකට, එක එක ටේස්ට් එකට මේ පේනවද? මේ සාමාන්‍ය ඒවට එහා ගියපු ඩීටේල්ස් තියෙන. ඒ වගේම තමයි ක්‍රිස්පිනස්, ටේස්ටිං හැමදේම මේකේ හොඳයි. පෙන්නන්න යන්නේ විශේෂම දෙයක් අද ඉවෙන්ට් එකේ තිබ්බ. ඔයගොල්ලෝ දන්නවා ටොපීස් කිව්වට පස්සේ, බෙස්ට් පේස්ට්‍රි ටොපීස් කිව්වට පස්සේ මේ වගේ කම්පිටිෂන් එක ගොඩාක් කියන්නේ දකින්න ලැබෙන විශේෂම අවස්ථාවක්. ඒකෙදිත් මේ හොඳ නිර්මාණ තියෙනවා. ඒ කියන්නේ අපේ අයගේ මේකත් විශේෂයෙන් මම පෙන්නන්න ගියේ මේකත් අපේ ලංකාවේ කෙනෙක්ගේ නිර්මාණයක්. ඉතින් ඔයාලට ගන්න පුළුවන්. දැන් ෂෝපීස් එකක් කිව්වට පස්සේ හැම තැනකදීම අපේ ඩීටේල්ස් තමයි බලන්නේ. ඒ වගේම තමයි ස්කිල්. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ ෂෝපීස් එක ගත්තට පස්සේ ඔයාලට එකපාරට දැක්ක ගමන් මේක නැචරල්. ඒ කියන්නේ සාමාන්‍ය ස්වභාවික විදියටම ඒ නිර්මාණය කරපු ඒ තරඟකරු කරන්න උත්සාහ කරලා තියෙනවා. දැන් මේවා ඩීටේල්ස් ගත්තට පස්සේ මේක ඔයාලට එකපාරට හිතා ගන්න බෑ මේක මේ හදපු එකක්ද කියලා. අන්න ඒ තරමට ඒ කියන්නේ මේකට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි වෙන්න ඕන. වෙනස් දෙයක්. හැමෝම කරන දේවල් වලට අමතරව වෙනස් දෙයක් තමයි අපි හැම වෙලේම කරන්න try කරන්න ඕන. ඔයාලට බලන්න පුළුවන් මේ ඩීටේල්ස් හැමදේම සාමාන්‍ය මිනිස්සෙක්ගේ පෙනුමට සමානයි. Do you feel there's something what could have been done better? What do you think?
ඕපන් ෂෝපීස් ගැන කතා කරනකොට මේකෙදි මෙන්න මේම දෙයක් තියෙනවා. දැන් සමහර වෙලාවට කම්පිටිෂන් එකකදී මෙන්ෂන් කරලා තියෙන මෙන්න මේ දේවල් යූස් කරන්න පුළුවන් කියලා. නමුත් ගොඩාක් වෙලාවට ෂෝපීස් කිව්වට පස්සේ ඔයාලට නිදහස්. ඒ කියන්නේ ඔයාලගේ ක්‍රියේටිව් එක කරන්න ඕනම මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අද ඇවිල්ලා ඕපන්. ඒ කියන්නේ ඔයාලට කැමති මාධ්‍යයක් යූස් කරන්න පුළුවන්. දැන් මේක හදලා තියෙන්නේ සෝල්ඩෝ එකේ. දැන් මේකේ හැමතැන මේ ඔයාලට පේනවා මේ හැම තැනකදීම ඩීටේල්ස් වලට ගිහිල්ලා තියෙනවා. කියන්නේ මේකෙදී මේ පාටිසිපේට් කරන කෙනා උපරිම try කරලා තියෙනවා. ඒකට සාධාරණයක් කරන්න. ඒ කියන්නේ ෆීචර්ස් හරියට ගන්න ඊට පස්සේ මේ ඩීටේල්ස් ගන්න මේ හැම තැනකදීම තියෙන. දැන් මේක ඇවිල්ලා සෝල්ඩෝ එකක්. අර මම ඔයාලට කලින් කියපු එකෙත් සෝල්ඩෝ එකක් තියෙන්නේ. අපි යම් බලන්න තව. මම ඔයාලට මුලින්ම කිව්වා දැන් ඔය ෂෝපීස් කිව්වම ඔයාලට ඕනම මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ පේනවද ඔයාලට? මේක කරලා තියෙන්නේ චොකලට් වලින්. ඒකයි ඕපන් ෂෝපීස් කිව්වට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට කැමති මාධ්‍යයක් යූස් කරලා දැන් මේක ගත්තත් මේ පේනවද? මේ එකෙන් එකට වෙනස් දේවල් තමයි මේගොල්ලෝ කරන්නේ. මොකද තරංගය කියන්නේ ඒක තමයි. අපි එක දෙයක් කරනට වැඩිය අපි වෙනස් දෙයක් කරොත් විතරයි අපිට හොඳ බෙස්ට් මෙඩල් එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ අපි මොනවාම හරි ඉවෙන්ට් එකක් කරනවා නම් අපේ ටාගට් එක වෙන්න ඕන අපේ ගෝල්ඩ් එක වෙන්න ඕන ගෝල්ඩ් මෙඩල් එකක් ගන්න. එහෙම වුණොත් අනිවාර්යෙන් ඔයාලට හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. දැන් ඔයාලට පේන මේ චොකලට් එතනින් යාට ගියාට පස්සේ සෝල්ඩෝ එකක් ඈ දැන් මෙතන ගියාට පස්සේ සෝල්ඩෝ එකකින් කරපු එකක් තියෙන්නේ. මේ හැම තැනම ඩීටේල්ස් තියෙනවා. නමුත් chance එක තියෙන්නේ හොඳම කෙනාට. ඒ කියන්නේ හොඳම ඩීටේල්ස් ඒ වගේම තමයි හොඳ දෙයක් ඒ කියන්නේ අලුත් දෙයක් කරපු කෙනාට තමයි අවස්ථාව තියෙන්නේ මෙතන. දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ යන්නේ අද දවසේ තවත් හොඳ ඉවෙන්ට් එකක්. ඒක තමයි ලයිව් කේක්. කියන්නේ ලයිව් කේක් ඩෙකොරේෂන්. දැන් ඒකදී ගොඩාක් ඔයාලට පේනවා ඇති කලර්ෆුල් ඒ වගේම ඩිෆරන්ට් ෂේප් ඩිෆරන්ට් ෆ්ලේවර් එකකයේ නිර්මාණශීලීත්වය මෙතන අපිට බලන්න පුළුවන්. ඒ වගේම කොහොමද චෙෆ් කෙනෙක් තමන්ගේ ෆ්ලේවර්ස් එක තැනකට අරගෙන අලුත් දෙයක් වෙනස් දෙයක් කරන්නේ කොහොමද කියලා දැන් ඔයාලට පේනවා ඇති. ඒ දැන් ජජ්මන්ට් එක දෙන ගමන් ඉන්නේ. ඒ නිසා අපිට ඇතුළට යන්න බෑ මේ වෙලාවේ. දැන් ඔයාලට පේනවා ඒගොල්ලෝ ටේස්ට් කරන එකෙන් එකට මොනවාද යූස් කරලා තියෙන්නේ කොහොමද මේගොල්ලෝ ෆ්ලේවර්ස් බැලන්ස් කරලා තියෙන්නේ මේ හැම දෙයක්ම ඩීටේල්ස් එකෙන් එක යනවා මේගොල්ලෝ. ඉතින් මේ වගේ හැම තැනකදීම තියෙන්නේ හොඳම දේ හොඳම විදියට කරපු කෙනාට හොඳ chance එකක් ගන්න පුළුවන් බෙස්ට් මෙඩල් එකකට යන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ජූනියර්ස්ලා ඔයාලා කම්පිටිෂන් කරන්න කැමති නම් එකම දේ තමයි ඔයාලා කම්පිටිෂන් කරන්න කලින් මේ වගේ ඉවෙන්ට් වලට ඇවිල්ලා බලන්න ඕන මොනවාද මේ වගේ තැන් වල වෙන්නේ මොනවාද කරන්න පුළුවන් අයිඩියා එකක් ගන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් අයිඩියා ක්‍රියේට් කරන්න. මම හිතනවා බෙස්ම වේ එක තමයි ඔයාලා මේව බලන්න ඕන try කරන්න ඕන ඇවිල්ලා. දැන් ඔයාලට පේනවද මේ ලයිව් කුකින් මේ බලන්න මේ ඩීටේල්ස් අරගෙන තියෙන විදිය. ඒ වගේම කලර් කම්බිනේෂන් එක ෆිනිෂින් එක මේ හැම දෙයක්ම මේගොල්ලෝ ජජ් කරනවා. පේනවද? The marble effect is just been where colour has been added and it's just good. The layering, honestly, sometimes for me the thicker flavours like this, you're going to get more cake and not so much mousse.